ඊළඟ පාඩම ඥාති සම්බන්ධතා හරිද ගණන් දැකලා ඇති පේපරේ මේ මෙහෙමයි මුණුපුරා මිනිපිරිය මාගේ අම්මාගේ සහෝදරයගේ දුව කවුද සුජානිය සුජානි මගේ කවුද මේ ඥාති සම්බන්ධතා ආගෙන ඉන්නේ මෙන්න මම ටියුට් එකේ තියෙන හින්දා නෝට් දා ගන්න ඕනේ මුකුත් ලියන්න එපා ලියන්න එපා අවශ්‍ය වෙන්නේ ඔළුව පුරව ගන්න එක විතරයි මෙන්න මම මේ මගේ අම්මා තාත්තා මේ තාත්තා මේ අම්මා මේ පැත්තේ ඉන්නේ අම්මගේ ඥාති ටික මේ පැත්තේ ඉන්නේ තාත්තගේ නෑයෝ ටික හරි නේද රයිට් නෑයෝ කියන જાතිය ඕන වෙනවා නෑයෝ නැතුව අමාරුයි ජීවත් වෙන්න හරිනේ නෑයෝ ඕන මේ තාත්තා මේ අම්මා මේ අම්මගේ සෙට් යාළු මේ නෑදෑයෝ ටික මේ තාත්තගේ නෑදෑයෝ ටික හරි නේද රයිට් අම්මගේ තාත්තට කියන්නේ සීයා එහෙම නැත්නම් ආච්චි සමහර අය ආත්තම්ම කියනවා ආච්චි ආත්තම්මා මුත්තණ්ඩි කවුරුණත් කමන්නේ හරිනේ මේ අම්මගේ තාත්තයි අම්මයි මෙහෙම අම්මට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා හරිද ඉන්නවා කියලා තුමු සමහරවිට නැති වෙන්න පුළුවන් අම්මට වැඩිමහල් සහෝදරයෙක් හිටියොත් එයාට කියන්නේ ලොකු මාමා අම්මගේ බාල සහෝදරයා පොඩි මාමා අම්මා තාත්තගේ වැඩිමහල් සහෝදරිය හරියද ලොකු අම්මා බාල සහෝදරිය පුංචි අම්මා දැන් මේවට යන මේ පොඩි පරම්පරා මොකද පරම්පරාවක් කියන්නේ දැන් ඇවිල්ලා අහගෙන ඉන්න දැන් මේ අපි දැන් මගේ පවුලේ ඉන්නේ මායි නංගි විතරයි ඉන්නේ මමයි නංගි එක පරම්පරාවේ සෙට් එක මේ අපි ඇවිල්ලා එක සෙට් එකක් හරිනේ මේ අල්ලගන්න මේ පරම්පරා මේ මම මේ අපේ නංගි හරි නේද මේ ඊට පස්සේ මේ මගේ වයිෆ් මේ නංගි බදපු එක්කන ඒවා මේ අපි මේ මම හරි මේ එක සෙට් එකක් එතකොට මට එක දුවෙක් ඉන්නවා හරිද මේ අහස්වි හරි මේ පල්ලෙහා සෙට් එක පල්ලෙහා පරම්පරාව මේ පරම්පරාව මේ සෙට් යන්නේ මේ අපේ අම්මා හරිද මේ තාත්තා නෑ අපේ හරිද තාත්තා නැති වෙලා 2018 තාත්තා නැති වුණා හරිද මේ තාත්තා මේ උඩ පරම්පරාව මීට උඩ පරම්පරාව අපේ ආත්තම්මලා ඒ පරම්පරාවක් නෑ දැන් හරිනේ ආත්තම්මලා නැති වුණා ගිය අවුරුදු උඩින් අවුරුද්ද හරිනේ මරණය කියන එක වෙනම කතාවක් හරිනේ මේ එක පරම්පරාවක් මේවට කියන්නේ මේ පරම්පරා දැන් ඔය ආත්තම්මලේ කියන්නේ ආපෝ දැන් හැදෙන පරම්පරාව මුන්ගේ වැඩේ ෆෝන් එකක් අල්ලගෙන ඔබ ඉන්න එක ඒකට අපි මිසු කියන්නේ අපි කිලෝමීටර් කීයක් ගියාද ඉස්කෝලේට පයින් හරිද එහෙම තමයි ආත්තම්මල පයින් ගියේ වෙනම කතාවක් හිතේ වාහන නැති හින්දානේ හරි දැන් වාහන තියෙද්දි පයින් යන එක තේරුම් නැහැනේ ඒක තව කතාවක් රයිට් දැන් ගානට මේ පරම්පරා හරිද මේ එක ලෙවල් යන්නේ හරිද ඒක තේරුම් ගන්න ඕන මේ වෙනම සෙට් එකක් මේ වෙනම සෙට් එකක් මේ මම මගේ අක්කා මගේ නංගි මගේ මල්ලි මගේ අයියා හරි නේද මේ එක සෙට් එකක් වැඩිමහල් සහෝදර ලොකුවම මේක කටපාඩම් තියෙන්න ඕන හරිද මේ අපි කියන්නේ මොකද්ද ඇන්ටි කියලානේ හැමෝටම කියන්නේ නැන්දටත් ඇන්ටි පුංචිටත් ඇන්ටි මාමට අංකල් හරිද අංකල් ඇන්ටි දැනගෙන ගණන් හදන්න බෑ හරිද ගණන් වල අංකල් ඇන්ටිලා ඉන්නේ නැහනේ ගණන් වල ඉන්නේ ලොකු තාත්තා ලොකු මාමා මෙයාගේ මෙයා පුංචි බැදලා ඉන්නේ මෙහෙමයි ඔන්න ඔහොම එන්නේ ඉතින් ආයි ඔළුව කරකින ඔය ගණන් හදන්න ගිහිල්ලා ඊට පස්සේ තාත්තගේ නෑදෑයෝ ටික මේ තාත්තට සහෝදරයෙක් ඉන්නවනම් වැඩිමහල් සහෝදරේ ලොකු තාත්තා බාල සහෝදරයා පොඩි පුංචි තාත්තා එහෙම නැත්නම් බාප්පා කියනවා බාල සහෝදරිය ලොකු නැන්දා පුංචි නැන්දා රයිට් මේ ටික කටපාඩම් දැන් යන ටියුට් එක පළවෙනි ගණන් දෙක හදන්නටක් ගාලා
රයිට් ගණන් තුනක් තියෙනවා. ප්‍රශ්නාංක 1 මගේ අම්මා අමිතාය යසවතීගේ වැඩිමහල්ම දියණියද අමිතාය. මම යසවතීගේ කවුද? තේරෙන්නේ නැහැ සර්. කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සර්ට කියන්න සර් මේව ගණන් හදනකොට සර් මේ ගණන් කියවනකොට සර් ඔළුවකක් කියන්න ගන්නවා. අත උස්සන්නේ එහෙම කට්ටිය. සර් මේ ගණන් කියවනකොට සර් මේ ඔළුව මේ පැත්ත සර් රිදෙන්න ගන්නවා. එහෙම ලක්ෂිත බාන ඉන්නවද කියලා. ඉන්නවද නෑනේ? ඉන්නවා. එහෙම ඉන්නවා. ඒක කමන්නේ. අපිට ඒක සාමාන්‍ය කතාවක්. හරිද මේ ගණන් කියවනකොට ඔළුවකක් කියනවා කියන්නේ. එහෙම මේ ගණන් කියන්නේ කොහොමද මේ පාවිච්චි දෙයක් මේක බෝරින් නේ. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ ගණන් නැතුව බැරි කම. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අපිනුත් බෙහෙතක් බොනවායි කියලා. මේක තේරුම් ගන්න. දැන් මොකක්ද ලෙඩක් හැදෙනවා. අපි තුන් උණක් හැදුනායි කියලා. උණ හැදුවා දැන් අපි හිතුවා අපේ චූටි දූ කියලා. චූටි දූට දැන් උණ හැදුනන් පස්සේ මේ දැන් එයා තේරුම් ගන්නවා ටික දවසක් යනකොට එයාට අමාරුයි. ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ අමාරුවෙන් ඉන්න එක. එහෙම නැත්නම් බෙහෙත් බීලා හොද වෙන එක. හරිද මොකක් හරි අඩු ගානේ පොත්ත මල්ලි හරි බොන්න ඕන. හරිනේ? දැන් ඒක තේරුම් ගන්න දැන් බෙහෙතක් වුණාම බෙහෙතක් බොන්න ඕන. ඒ වගේ තමයි මේක අමාරුයි තමයි ඒත් වෙන විසඳුමක් නෑ. පළවෙනි ගාන. මගේ අම්මා අමිතාය. මෙන්න මම. අම්මා අමිතා. මෙන්න මව අමිතා. right ඒක හරි. මට වැඩි උඩ පරම්පරාව උඩින් තියන්නේ යට පරම්පරාව යටින්. යසවතීගේ වැඩිමහල් දියණියද අමිතාය. යසවතීගේ දූ තමයි අමිතා. එහෙනම් යසවතී කොහොමද තියන්නේ? මෙතනද? නෑ එතන තියන්නේ. යසවතී උඩ. යසවතී. එයාගේ දූ තමයි මේ ඉන්නේ. එයාගේ ළමයා තමයි මේ ඉන්නේ. එතකොට යසවතී මම යසවතීගේ කවුද? මේ මගේ ආත්තම්මා. මෙයාගේ මුණුපුරා තමයි මම. එක්ක මුණුපුරා හා මිනිපිරි. මම යසවතීගේ කවුද? මම යසවතීගේ මුණුපුරා හරි මිනිපිරි හරි උත්තරය 3 මුණුපුරා. උත්තරය 3 මුණුපුරා. හරිද? right. දෙවෙනි ගාන. මගේ පොඩි මාමාගේ දියණිය අදීශාය. ඒ අනුව නිවැරදි වන්නේ. මෙතන ගාන හදමු. මගේ මෙන්න මම පොඩි මාමා මෙන්න මවගේ සහෝදරය තමයි පොඩි මේ නෑකම් ඕන සර් නෑකම් නම් සර් වැඩක් නෑ සර් අර කාට හරි එහෙම හිතෙන්න පුළුවන් ඒ වුණාට මේ ගණන් වලට නෑකම් ඕන හරිද නෑ කොහොමත් ඕන නෑ ඕන අනිවාර්යෙන් ඕන නැත්නම් ජීවිතේ එපා වෙනවා හරිද ජීවිතේ එපා වෙනවා හරිද නෑ දැන් අවුරුද්දට නෑ ඕන රයිට් මෙන්න මව මේ සහෝදරයා පොඩි මාමා පොඩි මාමාගේ දියණිය අදීශාය අදීශ දාන්නේ කොතෙන්ද අදීශ දාන්නේ කොතෙන්ද අදීශ දාන්න ඕන මෙතෙන් එයාගේ දියණිය තමයි අදීශා මේ මගේ අම්මගේ සහෝදරය පොඩි මාමාගේ දුව අදීශා මේ මාර ගති ගණන් අල්ල ගන්න ඕනේ ක්‍රමය ඒ අනුව නිවැරදි වන්නේ යකෝ මේක බොහොම ආරුවෙන් හදාගත්තා ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා නිවැරදි වන්නේ අදීශගේ තාත්තා මගේ තාත්තාගේ සහෝදරයාය පළවෙනි ප්‍රකාශය හරි කියලා මම තුස්ස සර් පළවෙනි එක තමයි සර් හරි සර් නේද ලක්ෂිත නෑනේ හදිසියෙන් අතරින් පත පළවෙනි එක වැරදි පොඩි මාමා කියන්නේ තාත්තගේ සහෝදරයෙක් නෙවෙයි හරි නේද තාත්තගේ සහෝදරයෙක් නෙවෙයි පොඩි මාමා පළවෙනි ප්‍රකාශය වැරදි අදීශගේ තාත්තා මගේ වැඩිමහල් සහෝදරයා දෙයි හාමුදුරුවනේ එහෙම වෙන්න බෑ අදීශගේ තාත්තා මගේ වැඩිමහල් සහෝදරයාය මගේ සහෝදරයෙක් ඉන්නේ කොහොමද අදීශගේ තාත්තා අම්මගේ උඩ පරම්පරාවනේ දෙක වැරදි ඇස් දෙක වහගෙන ගහන්න පුළුවන් උඩ දෙක වැරදි කියලා අදීශගේ තාත්තා හරිද මගේ අම්මගේ බාල සහෝදරයෙක් අදීශගේ තාත්තා මෙන්න තාත්තා මගේ අම්මගේ සහෝදරයා මොන ගණන්ද මේ උත්තරය 3 උත්තරය 3 හරිද හරි සර් හරි හරිලා මම තුසම්බ ඉන්න නිමයි මාරයි
මාරයි. තුන්වෙනි එක. ඒකේ තුන්වෙනි එක හෝම්වර්ක් කරා. හරි නේද? අපි යන් ඊළඟ එකට කණුහා පරතර. විනාඩි 15යි. තව විනාඩි 15යි. මේ විනාඩි 15 මීක් නෑ. මේ වැඩේ ඉන්නවා. හරි නේද? right. විනාඩි 15 සර් දෙන්න පුළුවන්ද සර්? හෙට ඉස්කෝලේ නිවාඩුයි පුළුවන්ද? හරිනේ. right. හරි. මේක ඉන්න ඕන වැඩේ ඈනුන් ඇර නහය කහ කන් කහ එහෙම ඉන්න බෑ මේකේ. මේකේ එන මේ ඉන්න ඕන මේ එන ගේම ඉන්න ඕන සර් අල්ල ගන්නම් සර් කොහොම හරි සර් මම මේක කොහොම හරි කරනවා සර් හරිද මටත් සර් ඕන සර් මට හැමදාම සර් මෝඩෙක් විදිහට ජීවත් වෙන්න බෑ සර් හරිද අන්න එහෙම ඉන්න ඕන හරිද සර් මේ ගණන් ටික මම කොහොම හරි සර් අල්ල ගන්නවා සර් හරිද ඒක අනිවාර්යයි සර් අනිවාර්යයි right